කලින්ම මේ සබ්ජෙක්ට් එක තේරුම් ගන්න. මේක මේ මොන හරි සමීකරණ ටිකක් දාලා හදන ගානක් එහෙම සීන් එකක් නෙමෙයි තියෙන්නේ. අර මොකක් හරි ඒ කියන්නේ කලින්ම මේකේ කරන්න යන දේ තේරුම් ගන්න මේ සබ්ජෙක්ට් එකේ. මොනවා හරි සමීකරණ ටිකට ආදේශ කරලා උත්තර ගන්නවට ඔයා හිතනවාද මේ කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙලාවේ ලෝකේ ගත්තත් හොඳම ෆීල්ඩ් එකක් වෙන්නේ ඉංජිනේරින් මෙඩිසින්. ඉතින් ඉංජිනේරින් මෙඩිසින් වගේ ෆීල්ඩ් එකකට මේ ලෝකේ 100ට එකකට විතර යන ෆීල්ඩ් එකකට සමීකරණ ටිකකට ආදේශ කර කර ඉන්න දෙයි කියලා හිතනවාද ඔයාලට? ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. කැල් එකක ගහලා ගන්නවනේ ටක් ගාලා. ඕනේ තරම් සොෆ්ට්වෙයාර්ස් එහෙම තියෙනවා ඔය සමීකරණයකට ආදේශ කර ගන්න. ඒක නෙමෙයි මේ මිනිස්සු අවුරුද්දකමාරක් මේ මහන්සි වෙලා බලාපොරොත්තු වෙන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕන දේ. අර හැමෝටම දිනන්න ඕන එකමක් තියෙනවා. මම දැක්ක රොනාල්ඩෝගේ ඉන්ටර්විව් එකක් තියෙනවා. රොනාල්ඩෝගේ ඉන්ටර්විව් එකකදී දැන් එයා කියනවා එයා වැඩ කරන විදිය, ඒ කියන්නේ එයාගේ ජීවිතේ ගෙවෙන විදිය. එයා ප්‍රැක්ටිස් කරන විදිය, දවස ගෙවෙන විදිය ඔක්කොම පට්ටම කට්ටක් ඒක. ඉතින් එයාගෙන් අහනවා මේ ඒ ඉන්ටර්විව් එක කරන මනුස්සයා ඔයා සම්පූර්ණ මෙලි කරන්නේ ඇයි? ඉතින් තව කෙනෙක්ටත් පුළුවන් නේ වාව කොපි කරලා මේ වා ඉන්න තැනටම ඇවිල්ලා වාව පරද්දලා දාන්න. වාගේ සියලුම දේවල් වා කියනවනේ කියලා. ඉතින් යා කියනවා මට මේ ඕනෙම කෙනෙක්ට මේ මම කරන සියලුම දේවල් සම්බන්ධ සියලුම ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන්. හැබැයි මම දන්නවා මේ ලෝකෙන් 100ට එකක්වත් ඕක කරන්න මහන්සි වෙන්නේ නැහැ. ඒක කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපිට හැමෝටම මාර්ගය පෙන්වන්න පුළුවන්. ඩිසිප්ලින් නැහැ. හැමෝටම දිරන්න ඕනේ හැමෝටම ගෝල් එකක් තියෙන හැමෝටම තියෙන අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඕනේ හොඳ රිසල්ට් එකක් දාන්න ඕනේ මේක කරන්නේ නැහැ. නිසා මේ ලෝකේ ඉන්නේ බහුතරයක් පොඩි කාලේ ඉඳන් හීන දැක දැක මැරෙනකම්ම ඔය හීන ටික ටාගට් ටික ගහ ගන්න බැරුව මැරිලා යන මිනිස්සු බහුතරයක් ඩිසිප්ලින් එක නැති නිසා. ඒ නිසා මේ ඕනෙම කෙනෙක්ට කියන බලා මට අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියලා. එනකොට හොඳ රිසල්ට් එකක් දානවා හොඳ තැනකට යන හොඳ වාහනයක් ගන්නවා කියලා හිතන්න කියන්න පුළුවන්. හැබැයි ඉතින් කවුද ඒක වෙනුවෙන් කැපකිරීම කරන්න කියන එක විතරයි අන්තිමට වැදගත් වෙන්නේ. කියන එක ඉතින් හැමෝටම ගන්න පුළුවන් නේ. හරි? කවුද ඒකට ඇත්තට මහන්සි වෙන්නේ? ගාණක් වැරදුනහම ආයේ ගෙදර ගිහිල්ලා හිතලා ටයි එකක් දීලා බැරිම තැන ආයිසර යන්න ඕට් ටික පෙරලම් බලලා දැන් ඔය සමහර එව් මන් දන්නවා ඉන්නවා. උට දැන් අද ගාණක් වැරදුනහම ගෙදර ගිහින් දැන් උට ඒක හදා ගන්නකම් උට නිින්දයක් නැහැ. ඌ ගෙදර ගිහින් නෝට් ටික බලනවා. ආයිත් මේ පොත් පෙරලලා බලනවා කලින් හදපු ගණන් බලනවා බැරි වුණොත් chat GPT එකේ AI එක ගහලා බලනවා උත්තරේ එනකන් ඌ නිදිය ගන්නෑ. එහෙම උන් ඉන්නවා. ඉතින් එහෙම යක්ෂ ඕනෙකමක් තියෙන උන් ගොඩක් අතරින් මේක තරංග විභාගයක් O level වගේ එකක් නෙමෙයි. O level වලදී ඉතින් හැමෝම කියන්නේ තරංගයක් නෑනේ. අකුරුනේ එන්නේ තරංගයක් නෑනේ. මේකේ රෑන්ක් එක තමයි වැදගත් වෙන්නේ. ඔයා මෙඩිසින් ද යන්නේ, ඉංජිනේරින් ද යන්නේ, ඔයා ස්කෝලර්ෂිප් එකක් ගන්න තරමට හොඳ රෑන්ක් එකකට එනවාද කියන එක සම්පූර්ණයෙන් තරංගේ මත. අර වගේ යක්ෂ මහන්සියක් දරන සෙට් එකක් අතරේ එහෙම මහන්සියක් දරන්නේ නැතිනම් මේකට තරඟ කරන්න එපා. ඇයි ඉතින් අපරාධනේ තරඟ කරලා පරදිනවා කියන එක. කියන්නේ ඔයා නිකන් ඔහේ ඉඳලා කවදා හරි දවසක පොඩි ගැම්මක් තියෙනවා A level කරලත් ෆේල් කියනකට වඩා මං A level කරේ නෑ කියද්දි. ඒ නිසා බල ෂේප් එක නොකර ඉන්න. දැන් A level කරලත් ෆේල් කියනකට වඩා හොඳයි A level කරේ නෑ කියන එක. නැද්ද? පොඩි හරි ගැම්මක් තියෙනවනේ. කරලා ෆේල් කියනකොට නම් නොකර ඉන්න එක. එහෙනම් දැන් ඔයාට එකපාරට මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මේ හරි සුපිරි තරගයක් තියෙනවා ගස් නගින තරගයක් යන් කියලා. දැන් ඔයා ගස් නගින සීන් එකේ ඉන්න එකෙක් නෙමෙයි නම් ඔයා ඒ තරගෙට ගිහින් නිකන් චාටර් වෙන්න ඕනේ නැහැ නේ. අනිත් මේ කාම ඔයාට hina වෙයි. අනිත් උන් පට ගාලා ගිහිල්ලා ගාට නගි. ඔයා ගස් නගින්න ගෙන්නේ නෙමෙයි නම්. ඒත් ඔයා තරගයකට ෆේස් කරන්න ඕනේ. ඔයා තරගෙට ඉන්නවනම් නිකන් බොරුවට රැඳී ඉන්න එපා ඒ තරගේ. කරන්නේ නැත්තම් නොකර ඉන්න. සිරාවටම කියන්නේ සිරාවටම කියන්නේ මහන්සි වෙන්න බැයි නම් ඒ කියන්නේ ඔයාලට ලෝකේ නිකන් අර එන ලෙජන්ඩ් කෙනෙක් වෙන්න ඕනේ නැත්තම් එච්චර මෙච්චර දඟලන්න ඕනේ නැහැ ඔය කොන තරම් දේවල් තියෙනවා කරන්න. A level fail වුණා කියලා මිනිස්සු ගන්නව වෙන්නේ නැහැ. තව රස්සාවල් තියෙනවා. උනන්දුවෙන් කරන්නේ නැතිනම් නොකර ඉන්න. ඒ කියන්නේ අපරාධේ අම්මගේ තාත්තගේ සල්ලි අපරාධේ මිනිස්සු බලාපොරොත්තු වෙමින් ඉන්නවා හරි. මිනිස්සු බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ අවුරුදු දෙකමාර ඉවර වෙලා හොඳ රිසල්ට් එකක් දායි. හරි. ඒ මිනිස්සුන්ට ගෞරවයක් ගේයි. කියන්නේ නැහැ කවදාවත් කියන්නේ නැහැ. දැන් මම නම් A level ලියනකම්වත් කවදාවත් අම්මලා තාත්තලා කියලා නැහැ හොඳට වැඩ කරන්න හොඳට පාස් වෙන්න. ඉන්ජිනියරින් යන්න මෙඩිසින් එහෙම කියලා නැහැ. එනකොට මිනිස්සු බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හිත ඇතුලෙන්.
එහෙනම් කරනවා නම් කරන්න නිකන් නොකර මේකේ පෙනී ඉඳලා චාටර් වෙන්න නම් හදන්න එපා. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ඉඳන්ම මම මේ කියන්නේ. නිකන් චාටර් වෙන්න ලියන්න එපා. කෙලින්ම ගැම්මට වැඩ කරලා සුපිරියට වැඩ කරලා රිසල්ට් එකක් දානවා නම් දාන්න නැත්තම් නිකන් ඉන්න නොකර. මන්නම් ඒක හෙන්නම ගොන් වැඩක් විදිහට දකින්නේ උනන්දුවක් නැත්තම් ඒකට තරඟ කරන එකේ තේරුමක් නැහැ. නිකන් චාටර් වෙනවනේ ඉතින් වාගේ ජීවිතේ වාගේ ඩෙන්ටිටි නම්බරේ ගැහුවාම මේකේ වාගේ A level රිසල්ට් එක ෆේල් කියලා එනවනේ. අසාර්ථකයි කියලා එනවනේ එතකොට. ඊට වඩා හොඳ නොකර ඉන්නවා. හරි. කරනවා නම් කරන්න. මං කියන්නේ අර දිනන මිනිස්සෙක්ගේ ලක්ෂණ තමයි එක මම ඕනතරම් ළමයි දැකලා දිනවා. ගානක් වැරදුනා නම් ඌ ගෙදර ගිහින් ඒ ගාන හදනකම් ඌ නිදියන්නේ නැහැ. මුන්නම් මගුලක් හරි ගල්ලා අයියලක්ලට කෝල් කරලා අහලා හරි දැන් නම් ඉතින් කෝල් කරලා අහන්න දෙයක්වත් නැහැ. ඕන තරම් AI මොඩල්ස් තියෙනවා. AI වල ගහලා බලලා ලර්නික්ස් එක හරි පාවිච්චි කරලා එහෙමනම් එහෙමයි මොකක් හරි විදියකට ඌ ඒක හදලම තමයි නිදිය ගන්න. හරි. ඒක තමයි දිනන එකාගේ ලක්ෂණය. පුළුවන් තරම් මම කියන්නේ නැහැ ඉතින් අපිට හැම කවදාවත් පන්තියක් කට් නොවි කවදාවත් හෝම්වර්ක් ටිකක් කට් නොවි ඉන්න තරම් එහෙම කරන්න බෑ. ඒක මම කරලා නැහැ එහෙම කවදාවත්. අනිවාර්යෙන් අපිට හෝම්වර්ක් කට් වෙනවා පන්ති කට් ඒක හරි. නමුත් පුළුවන් තරම් අපේ අර අපි හැම වෙලාවෙම අපේ ටාගට් එක වෙන්න ඕනේ අපි මේක දිනනවා කියන එක. දිනනවා කියලා ටාගට් එකක් නැති තරඟයකට අර O level පුරුද්දට දුවන්න එපා. O level නම් අකුරු ටිකක් එන්නේ මේකේ රෑන්ක් එකක් එන්නේ හරිද? කොහොමද 80000න් 75000 විතර රෑන්ක් එකක් ආවොත් එහෙම. ලියන්නෙත් 80000යි. එහෙම එන්නේ නැහැ ඉතින් බයෝ වලට මැත්ස් වලට කැඩෙනවනේ. 40000 40000 වගේ ඉන්නවා. ඉතින් 40000 38991. ඉලි ලැජ්ජයිනේ.